සුබ දවසක් ඔබ සැමට. මීට පෙර වීඩියෝ තුලින් සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියා දැක්වීම සහ විද්‍යාත්මක අංකණයෙන් ලියා ඇති සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයට පත් කිරීම සම්බන්ධව අපි විසින් සාකච්ඡා කරනු ලැබුවා. අද සංඛ්‍යා වැටීම සම්බන්ධව සාකච්ඡා කිරීමට සූදානම්. ඔබට කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ලබා දී ඇති අවස්ථාවකදී එම සංඛ්‍යාව ආසන්න 10ට 100ට 10ට හෝ දසදහසට වැටීම සම්බන්ධව මෙහිදී පළමුව සාකච්ඡා කරමු. 123 යන සංඛ්‍යාව ආසන්න 10ට වැටීමේදී ආසන්න 10ට වැටීම යන්නේ අදහස් කරන්නේ ආසන්න 10 ගුණාකාරයට නිරූපණය කිරීම යන්නයි. කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීමේදී ඔබ විසින් සලකා බැලිය යුතු වන්නේ එම සංඛ්‍යාවේ අවසාන ඉලක්කම සම්බන්ධවයි. කිසියම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම 1 2 3 4 ආදී සංඛ්‍යාවක් වේ නම් එම සංඛ්‍යාව වැටීමේදී දෙවන සංඛ්‍යාවට ඉලක්කමක් එකතු කිරීමක් සිදු කරනු ලබන්නේ නැහැ. දැන් 123 සංඛ්‍යාව ආසන්න 10ට වැටීමේදී අවසාන ඉලක්කම 3 එයා අපිට 120 ලෙස ලියා දැක්විය හැකියි. 128 සංඛ්‍යාව ආසන්න 10ට වැටීමේදී අවසාන ඉලක්කම සම්බන්ධව සලකා බැලිය යුතුයි. 128 සංඛ්‍යාවේ අවසාන ඉලක්කම 8. කිසියම් සංඛ්‍යාවක අවසාන ඉලක්කම 5 හෝ 5ට වැඩි සංඛ්‍යාවක් නම් දෙවන ඉලක්කමට එකක් එකතු කළ යුතුයි. 5 6 7 8 9 ආදී ලෙස පවතින විට දැන් ඉවත් කරන සංඛ්‍යාව 8 5ට වඩා වැඩි 1 2ට එකක් එකතු කරනවා අවසාන පිළිතුර අපට ලැබෙනවා 130. 125 සංඛ්‍යාව ආසන්න 10ට වැටීමේදී අවසාන ඉලක්කම 5. කිසියම් සංඛ්‍යාවක් අවසාන ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් දෙවන ඉලක්කමට එකක් එකතු කළ යුතුයි. අප ලියනවා 130 අවසාන පිළිතුර 130යි. සංඛ්‍යා 10ට වැටීම සම්බන්ධව තවදුරටත් සලකා බැලීමේදී 12475 ඕනම සංඛ්‍යාවක් 10ට වැටීමේදී අවසාන ඉලක්කම සම්බන්ධව සලකා බැලීම සිදු කරනු ලබනවා. දැන් අවසාන ඉලක්කම 5 එහෙනම් 7ට එකක් එකතු කළ යුතුයි. 1 2 4 8 බිංදුව 12480යි. 33471 දැන් ආසන්න 10ට වැටීමේදී අවසාන ඉලක්කම 1 අවසාන ඉලක්කම 1 2 3 4 නම් අපි 7ට එකක් එකතු කරන්න ලබන්නේ නැහැ. 3යි 3යි 4යි 7යි බිංදුව 33470 අවසාන පිළිතුර. දැන් ඉහත ආකාරයට කිසියම් සංඛ්‍යාවක් 10ට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ එම සංඛ්‍යාවේ එක ස්ථානය එහෙම නැත්නම් අවසාන ඉලක්කම. අවසාන ඉලක්කම 1 2 3 4 නම් දෙවන ඉලක්කමට සංඛ්‍යාවක් එකතු කරනු ලබන්නේ එකක් එකතු කරනු ලබන්නේ. අවසාන ඉලක්කම 5 6 7 8 9 ආදී නම් එක ස්ථානය 5 6 7 8 9 ආදී නම් 10 වෙනි ස්ථානයට නැත්නම් දෙවෙනි ඉලක්කමට අප එකක් එකතු කළ යුතුයි. දෙවනුව අප සංඛ්‍යාවක් ආසන්න 100ට වැටීම සලකා බලමු. 5342 සංඛ්‍යාවක් ආසන්න 100ට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ අවසානයෙන් දෙවන ඉලක්කම 1 2 3 4 නම් දෙවන ඉලක්කමට එකක් එකතු කරනු ලබන්නේ නැහැ. දෙවන ඉලක්කම 5 6 7 8 9 ආදී නම් තුන්වන ඉලක්කමට එකක් එකතු කළ යුතුයි. දැන් දෙවන ඉලක්කම 4 5ට වඩා අඩුයි. අප ආසන්න 100ට වැටීමෙන් 5300 ලෙස ප්‍රකාශ කළ හැකියි. 6778 ආසන්න 100ට වැටීමේදී දෙවන ඉලක්කම 7 5ට වඩා වැඩි. එහෙනම් අපි මෙතන 7ට එකක් එකතු කළ යුතුයි. 6යි 8යි බිංදුවයි බිංදුවයි අවසාන ඉලක්කම 6800. අවසාන පිළිතුර 6800. 13458 දෙවන ඉලක්කම 5 හෝ 5ට වැඩි අගයක් නම් දෙවන ඉලක්කමට එකක් එකතු කළ යුතුයි. 13යි 5යි බිංදු 2යි අවසාන පිළිතුර අපට ලැබෙනවා 13500යි. 7890
ආසන්න 100ට වැටීමේදී දෙවැනි ඉලක්කම 9 තෙවැනි ඉලක්කමට එකක් එකතු කළ යුතුයි 7 9 බිංදු 2 අපට පිළිතුර ලැබෙනවා 7900 9731 ආසන්න 100ට වැටීමේදී දෙවැනි ඉලක්කම 3 දෙවැනි ඉලක්කමට එකක් එකතු කළ යුතු වෙන්නේ නැහැ අවසාන පිළිතුර අපට ලැබෙනවා 9700යි ඉහත ආකාරයට සංඛ්‍යාවක් 100ට වැටීම සාකච්ඡා කළ හැකියි ආසන්න 16ට වැටීම සම්බන්ධව සලකා බලමු 17833 සංඛ්‍යාවක් ආසන්න 16ට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ තුන්වන ඉලක්කම අවසානයෙන් තුන්වන ඉලක්කම 1 2 3 4 නම් හතරවෙනි ඉලක්කමට එකක් එකතු කරන්න නැහැ තුන්වෙනි ඉලක්කම 5 6 7 8 9 ආදී සංඛ්‍යාවක් නම් හතරවෙනි ඉලක්කමට එකක් එකතු කළ යුතුයි දැන් ඔබ දන්නවා දහස් ස්ථානය 8 පවතිනවා එසේනම් අපි 7 දෙකක් එකතු කළ යුතුයි 17833 ආසන්න 16ට වැටීමේදී අපට ලැබෙනවා 18000 52371 ආසන්න 16ට වැටීමේදී තුන්වෙනි ඉලක්කම 3 5ට වඩා අඩුයි එහෙනම් අපි දෙකට එකක් එකතු කරන්නේ අපට අවසාන පිළිතුර ලැබෙනවා 52000 6779 ආසන්න 16ට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ තුන්වෙනි ඉලක්කම විදිහට අපට ලැබී තිබෙන්නේ 7 7 නම් අපි 6ට එකක් එකතු කරනවා 7යි 7000 අවසාන පිළිතුර 134583 ආසන්න 16ට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ තුන්වෙනි ඉලක්කම අවසානයෙන් තුන්වෙනි ඉලක්කම 5 හෝ ඊට වැඩි අගයක් නම් හතරවෙනි ඉලක්කමට එකක් එකතු කළ යුතුයි අපට ලැබෙනවා අවසාන පිළිතුර ලෙස 135000 මේ ආදී ආකාරයට කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට 100ට 16ට වැටීම හෝ දසදහසට වැටීම සිදු කළ හැකියි මේ ළඟට අපි දශම සංඛ්‍යා වැටීම සම්බන්ධව සාකච්ඡා කරමු කිසියම් දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම ආසන්න පළමු දශම ස්ථානට වැටීම ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම මෙහිදී අප විසින් සාකච්ඡා කළ යුතුයි උදාහරණයක් ලෙස 14.152 සංඛ්‍යාව පළමුව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම සලකා බලමු 14.152 සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී 14 පමණක් තබාගත යුතුයි දශම ඉවත් කළ යුතුයි පූර්ණ සංඛ්‍යාව පමණක් තබාගත යුතුයි දැන් 14.152 දශම සංඛ්‍යා ඉවත් කිරීමේදී ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී පළමු දශම ස්ථානයේ සම්බන්ධව සලකා බැලිය යුතුයි දශම දින පසු යෙදෙන පළමු ඉලක්කම 1 දශම දින පසු ඇති පළමු ඉලක්කම 1 2 3 4 නම් පූර්ණ සංඛ්‍යාවට සංඛ්‍යාවක් එකතු වීමක් සිදුවන්නේ නැහැ 5 6 7 8 9 නම් පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කළ යුතුයි 14.152 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී ඉවත් වන ඉලක්කම 1 5ට අඩුයි එසේනම් අපට අවසාන පිළිතුර ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා 14යි 14.152 සංඛ්‍යාව ආසන්න පළමු දශම ස්ථානට වැටීමේදී අපි අවසාන පිළිතුර එක් දශම ස්ථානයකින් ලබා දී යුතුයි 14.1 ආදී ලෙස මෙහිදී ඉවත් වන්නා වූ ඉලක්කම 5 පළමු දශම ස්ථානයේ හැර දෙවන දශම ස්ථානයේ පවතින්නේ 5 යනු 5 හෝ 5ට වැඩි අගයක් නම් පළමු දශම ස්ථානට එකක් එකතු කළ යුතුයි අවසාන පිළිතුර අපට ලැබෙනවා 14.2යි 14.152 ආසන්න දෙවන දශම ස්ථානට වැටීමේදී 14.15 පමණක් අපට තබාගත හැකි ඉවත් වන්නා වූ ඉලක්කම තුන්වන දශම ස්ථානය 1 2 3 4 ආදී සංඛ්‍යාවක් නම් අපි දෙවන දශම ස්ථානට එකක් එකතු කරන්න ලබන්නේ නැහැ දැන් තුන්වන දශම ස්ථානයේ 2යි
එසේනම් අපේ අවසාන පිළිතුර 14.15යි. මේ ආදී ලෙස සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී පළමු දශම ස්ථානයේ 1 2 3 4 නම් පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කිරීම සිදු කරනු ලබන්නේ. පළමු දශම ස්ථානයේ 5 6 7 8 9 නම් පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කරනු ලබනවා. ආසන්න පළමු දශම ස්ථානයට වැටීමේදී දෙවන දශම ස්ථානයේ 1 2 3 4 නම් පළමු දශම ස්ථානයට එකක් එකතු කරනු ලබන්නේ. දෙවන දශම ස්ථානයේ 5 6 7 8 9 සංඛ්‍යාවක් නම් පළමු දශම ස්ථානයට එකක් එකතු කළ යුතුයි. ආසන්න දෙවන දශම ස්ථානයට වැටීමේදී තුන්වන දශම ස්ථානයේ 1 2 3 4 නම් දෙවන දශම ස්ථානයට එකක් එකතු කරනු ලබන්නේ. 5 6 7 8 9 නම් දෙවන දශම ස්ථානයට එකක් එකතු කළ යුතුයි. තවත් උදාහරණයක් මගින් දශම සංඛ්‍යා වැටීම සලකා බලමු. උදාහරණයක් ලෙස 245.6.1.8 පළමුව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටිය යුතුයි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී පළමු දශම ස්ථානය සලකා බැලිය යුතුයි. පළමු දශම ස්ථානය 6 5 හෝ ඊට වැඩි වගේක් නම් පූර්ණ සංඛ්‍යාවට එකක් එකතු කළ යුතුයි. එසේනම් අපට අවසාන පිළිතුර ලැබෙනවා 246යි. ආසන්න පළමු දශම ස්ථානයට වැටීමේදී අප විසින් සලකා බලන්නේ දෙවන දශම ස්ථානය. දෙවන දශම ස්ථානයේ 1 2 3 4 නම් පළමු දශම ස්ථානයට එකක් එකතු කරනු ලබන්නේ නැහැ. දෙවන දශම ස්ථානයේ 5 6 7 8 9 නම් පළමු දශම ස්ථානයට එකක් එකතු කළ යුතුයි. දැන් පවතින්නේ 1. එසේනම් පළමු දශම ස්ථානයට එකක් එකතු කරනු ලබන්නේ. අවසාන පිළිතුර අපට ලැබෙනවා 245.6යි. ආසන්න දෙවන දශම ස්ථානයට වැටීමේදී අප විසින් සලකා බලනු ලබන්නේ තුන්වන දශම ස්ථානය. තුන්වන දශම ස්ථානයේ 1 2 3 4 නම් දෙවන දශම ස්ථානයට එකක් එකතු කරනු ලබන්නේ නැහැ. තුන්වන දශම ස්ථානයේ 5 6 7 8 9 ආදී සංඛ්‍යාවක් නම් දෙවන දශම ස්ථානයට එකක් එකතු කළ යුතුයි. දැන් පවතින්නේ 8. එකට එකක් එකතු කළ යුතුයි 2යි. අවසාන පිළිතුර අපට 245.6 ලෙස සඳහන් කළ හැකියි. ඉහත ආකාරයට කිසියම් පූර්ණ සංඛ්‍යාවක් ආසන්න 10ට 100ට 10ට හෝ දසදහසටද කිසියම් දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවන දශම ස්ථානයට වැටීමේ හැකියාව පවතිනවා. ඉහත ආකාරයට වැටීම සහ විද්‍යාත්මක අංකණය යන 9 ශ්‍රේණියේ ඒකකය නිර්දේශ ආවරණය වෙනවා. ඔබට වැඩිදුර දැනුම ලබා ගැනීම සඳහා ඔබේ පෙළ පොතෙහි අභ්‍යාස මාලාවල අභ්‍යාස කිරීමෙන් ඔබට හැකියාව පවතිනවා. ඔබට සුබ දවසක්.